Hello everyone, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලත් එක්ක day vlog එකක් තමයි share කරගන්නේ. මම දැන් යන ගමන් ඉන්නේ. අපි ගිහින් බලමු මං කොහෙද මේ යන්නේ කියලා. ඉතින් ඔන්න මං ආවේ පන්සලට. දැන් අපි යමු චෛත්‍යයට. ඉතින් ඔයාලා තාම දන්නෙත් නෑනේ මං කවුද කියලා. මම දිලිනි. එතකොට මම ගොඩක් කාලෙක ඉඳන් ආසාවෙන් හිටිය YouTube channel එකක් පටන් ගන්න. ඉතින් අපි බලමු නේද. මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට ආස වෙයි කියලා. මම මේ වගේ ලස්සන vlogs ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. පන්සලට ආවහම දැනෙන සැනසීම කියන්න තේරෙන්නේ නෑ නේද. ඇත්තටම මාරම සැහැල්ලුවක් හිතට දැනෙන්නේ. මං ඉතින් චෛත්‍යය වැඳලා බෝධියට ආවා. දැන් මං පැන් කලයක් දාන්න යන්නේ බෝධියට. අද සෙනග හිටියෙත් නෑ ගොඩක්. අවුවත් නෑ. ඉතින් හරි ෂෝක් දවසක්. බෝධියේ ඉඳලා බුදුන් වැඳලා එහෙම මං ඊට පස්සේ හඳුන් කූරු පත්තු කරලා බුදු කෙට තමයි ගියේ. පන්සලෙන් එළියට ආවා මං. දැන් මාත් එක්ක යමු කන්න. මම බඩගින්න ඉන්නේ හොඳටම. දැන් දවල් වෙලා නිසා ඉතින් මං ආවා බොජුන්හලට කන්න. මං ගත්තේ කන්න අද වඩේ ගත්තා, උඳු වඩේ එකක් ගත්තා, ඊට පස්සේ ආප්ප ගත්තා, ඊට පස්සේ ෆැෂන් ජූස් එකක් ගත්තා. ওই ටික තමයි කන්නේ. දැන් ඉතින් ඔයාලට තියෙන්නේ මම මේ කන දේවල් ටික දිහා බලාගෙන ඉන්න තමයි. බොජුන්හලේ කෑම හරි රහයි, අනික ගුණයි. ඒ නිසා ඉතින් මම බොජුන්හලෙන් තමයි කන්නේ. හැමදාම නෙමෙයි ඉතින්. මට මේ වීඩියෝ එක බලද්දි තමයි තේරෙන්නේ මං කොච්චර වටපිට බලද කන්නේ කියලා. වටේම ඉන්න කවුද? එයාලා මොනවද කරන්නේ? වගේ හැමදේම නිකන් හොය වගේ කන්නේ. එහෙම නෙමෙයි. ඉතින් මට දැන් ෆෝන් එකක් නැහැනේ. ෆෝන් එකත් වීඩියෝ වෙන්න දාලා නිසා මට කරන්න දෙයක්වත් නැහැ. මං ඉතින් මේ පේන දේවල් දිහා බල කනවා. මේ ෆැෂන් ජූස් එක නම් මාරම රහයි. මං ඒක අද ඉස්සල්ලාම බිව්වේ. හරිම රහයි. මම මේ වෙලාවේ මොනවා කල්පනා කරනවද කියලා මන් දන්නේ නැහැ. හැබැයි ලොකු කල්පනාවක ඉඳගෙන තමයි කන්නේ කියලා තමයි ඉතින් මේ වීඩියෝ එක බලද්දි තේරෙන්නේ. මේක මගේ ෆස්ට් වීඩියෝ එකනේ. ඉතින් මේ අඩුපාඩු ඇති. මම ඊළඟ වීඩියෝස් වලින් ඒ අඩුපාඩු හදාගෙන ලස්සනට vlog කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. සහ ඔයාලට thank you මගේ වීඩියෝ එක ක්ලික් කරාට. අපි ආස දේවල් අපිට පුළුවන් කාලේ කරන්න ඕනේ. ඕනම දෙයක් කරන්න කලින් පටන් ගන්න කලින් අපි දන්නේ ඒක හරියයිද වැරදිද කියලා. නමුත් අපි පටන්ගෙන බලන්න ඕනේ හරියන්න හරි වැරදින්න හරි. මං කාලේ ඉවර වෙලා මට ඕනි බඩු වගේක් ගන්න ෆුල් සිටි එකකට ගියා. හැබැයි මට ඕනිම කරන දේ තිබ්බේ නෑ. මොනා කරන්නද ඉතින්?
ඕන නැති දේවල් දකින දේවල් ටිකක් අරගෙන ඊට පස්සේ ආවා. ඉතින් දැන් බස් එකේ ඉන්නේ මං ගෙදර යන්න. ගෙදර යනකම්වත් ඉන්න බෑ. මේ චොක්ලට් එක මම බස් එකේම කෑවා. මොනා කරන්නත් කලින් ඉතින් අපි කාලා ඉන්න ඕනේ නේද? චොක්ලට් එකත් කාලා මම ඉතින් ගෙදර ආවා. ඉතින් ඔහොම තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඔයාලා මගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් මාව subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් thank you for watching guys. next video එකෙන් හම්බෙමු. හැමෝම පරිස්සමට ඉන්න. bye.